ආයිබන් යාළුවෝ සුබ සන්ධ්‍යාවක් වේවා. මම අද ගේන්නේ මේ වගේ මල්ටි සොකට් එකක්. මේක ඔයාලා දන්නවා වෙළඳ පොලේ තියෙන 100ට 150 දින පොඩි මල්ටි සොකට් එකක්. මේ වගේ දෙකකින් කරන්න පුළුවන් සාමාන්‍ය චාර්ජරයක් ගහගන්න. ඒ කියන්නේ රවුන්ඩ් පින් එකක් තියෙන එකක් ගාවට රවුන්ඩ් පින් එකෙන් ගහලා ස්ක්වයර් ටයිප් චාර්ජරයක් ගහගන්න. ඔය පොඩි මොනවා හරි ඔය ඉන්හෙලර් වගේ පොඩි දෙයක් බැටරි චාර්ජරයක් කම්පියුටර් එකක් වගේ පොඩි දෙයක් ගහගන්න තමයි මේ වගේ දා යූස් කරන්නේ. වෙනම ඔය ජක් එතකොට රයිස් කුකර් අනමනම් ඒ වගේ දේවල් මේකේ කවදාවත් ගහන්න එපා. මේකේ සේෆ්ටි පැත්ත අන්තිමයි. මේ වගේ පොඩි දෙයකට විතරයි භාවිතා කරන්න මේක වෙන දේවල් වලට නෙවෙයි. ඉතින් මේකට මම කතා කරන්නේ මේක පියුස් එකක් දාගන්න විදිහ විතරයි. අපි බලමු මේක ගහලා වැඩ කරනවද කියලා. වැඩ කරන්නේ නැහැ. ලයිට් එකපත් වෙන්නේ නැහැ නේ. රයිට්. අපි බලමු මේකට කොහොමද පියුස් එකක් දැන් දාගන්නේ කියලා. වැඩේ කියන්නේ හිතන්න දැන් ඔයාලා මේක පියුස් එකක් නැහැ දැන්. ඒකට මොකද කරන්න ඕන? දැන් කඩේ යනවාද පියුස් එකක් ගේන්න. අපි ඉස්සෙල්ලා ගලවලා බලමු මේක පියුස් එක කොහොමද තියෙන්නේ කියලා. මම කැමරාව මෙහෙම තියලා වැඩේ පටන් ගන්නම්. මේක වගේ පොඩි ස්ක්‍රූ ඩ්‍රයිවර් එකකින් ඇත්තටම ගලවන්න පුළුවන්. ස්ක්‍රූ ඩ්‍රයිවර් ගන්න නැත්නම් ඕනනම් මේ වගේ ළඟ තියෙන මොන හරි පෑන් එකකින් හරි කමන්නේ. මේ මෙතන පොඩි ක්ලිප් එකක් වගේ දෙනවා. ගැවට්ටා. ඒක ගලවලා මෙන්න මේක ගලවලා මෙතන තියෙන ෆියුස් එක. හරි. මෙන්න මේ ෆියුස් එක මෙහෙම අදිනවා. මේකනේ වැඩ කරන්නේ නැත්තේ. මේකට මම රෙකමන්ඩ් කරන්නේ මේක සාමාන්‍යයෙන් මේ තියෙන ෆියුස් එක ඇවිල්ලා 13යි ඇම්පියර් කියලා තියෙන්නේ. හැබැයි මේක 13ක් ගන්න බෑ ඇම්පියර් කවදාකවත්. ඕක පටල ගන්න එපා. කට්ටියවල කියනවා ඕක 13 ඇම්පියර් ඕකේ ගහන්න පුළුවන් උණු වෙනවා ඔය කතා කියයි. මම මේ කතා කරන්නේ ෆියුස් එක මාරු කරන එක විතරයි හොඳට මතක තියාගන්න. ඉතින් මේකට 13 ඇම්පියර් වුණාට කමක් නැහැ 5 ඇම්පියරක් කමක් නැහැ මේකෙන් ලොකු ලෝඩ් එකක් ගන්න බෑ පොඩි අයිටම් එකක් ඉඳන් මේකේ ෆියුස් එක මාරු කරමු මම කියන්නේ මෙන්න මේ වගේ ඒවා දැකලා තියෙනවා TT වයර් කියලා කියන්නේ මේවා දැකලා තියෙනවා ඔය බල්බ් බැල් වලට වෙසක් වලට පොසොන් වලට කියයි ඒ වගේ දේවල් වලට මේ වගේ වයර් එකක් ඔයාගේ ගෙදර කොහේ හරි තියෙනවා නම් ඇති කියලා හිතලා නෑ කියන්නේ මොන හරි එකකින් ගලවලා හරි ගන්න පුළුවන් මේ වගේ වයර් එකක් පොඩි කෑල්ලක් මෙහෙම අරගෙන ඒ කෑල්ල පොඩ්ඩක් සුද්ධ කරගන්න. ඔයාලා සුද්ධ කරන්න දෙයක් ඇත්තෙම නැත්තම් මේ වගේ හැක්සෝ බෙත්තලක් ගාවයක් හරි පිහියකින් හරි කමන්නේ මේක පවර් නෑනේ. ඒක නිසා මොනවත් එහෙම කතන්දර නෑ. ප්ලග් පොයින්ට් අල්ලන කතන්දර ඒ වගේ දේවල් නෙවෙයිනේ. මේ වගේ දෙයකින් කොහොමද සුද්ධ කරගන්න ඔයා. හරි අපි මේක එහෙනම් සුද්ධ කරගමු. හරි එහෙනම් මේ වගේ සම්පූර්ණ වයර් එකකින් ගලවගත්තු මේ කෙඳි ටික තමයි මේ වයර් කෙඳි ටික තමයි කෙඳි සහිත වයර් එකක් තමයි මේකේ තියෙන්නේ. කෙඳි කීපයක් තියෙන කෙඹි 10ක් 15ක් විතර මේකෙන් මේ වගේ චූටි කෙස් ගස් වගේ කෙඳි ඔයා ගන්න මම රෙකමන්ඩ් කරන්නේ මේ වගේ එකට පොඩි එකට ගන්න මේක ටක් ගාලා පියුස් එකනේ පියුස් එක හදිසියට ලොකු ලෝඩ් එකක් අතෝ යන්න තමයි තියෙන්නේ මේකෙන් කෙඳි ගන්න නිකන් 5ක් විතර ගන්නකො ලොකුවට හිතන්න එපා ෆෝන් චාර්ජර් එකක් ගන්න මොන ගන්න ඒක ලොකු කරන්ට් එකක් ගන්න නැහැ පොඩි කරන්ට් එකක් ගන්න චූටි මිලි ඇම්පියර් ගණක් ගන්න ඒක නිසා ප්‍රශ්නයක් නැහැ මේක හොඳට අඹරන්න අම්බරලා ඉවරලා මෙහෙම අරගෙන ඉවර වෙලා හොඳට අම්බරන්න. හරි සුද්ධ කරත් වයර් එක මෙහෙම තියලා මේක දැන් අම්බරලා තියෙන වයර් එක කෙඳි කීපයක් මේක මෙහෙම තියලා මෙතනින් මේ එක පැත්තකට තියලා නිකන් අතින් අම්බරන්න තියෙන්නේ. දැන් අතින් සාමාන්‍ය මෙහෙම තද කරලා මේ ඉතුරු පොට තියෙන්නේ මේ පොට මෙහෙම අරගෙන මේ පැත්ත නිකන් තද කරලා මේ පැත්තෙත් අඹරනවා මෙහෙම බරලා එල්ල මේක මැරගෙන ඔයාලට මේ කැල්ල දාගන්නත් පුළුවන් හරිද මෙතන මේ අඹරපුවා මේකේ මේ හෝල් එක තියෙන්නේ මේ පියුස් එක ගාන නිසා මේක දාගන්න බැරි වෙනවා අනිවාර්යෙන් එහෙම අවස්ථාවක් එනවා ඊට පස්සේ මේක මෙහෙම තියලා මේ කටවල් දෙකට තියලා තද කරන්න තියෙන්නේ හරි ගානටම මේක එකලා මේ ගානට තියලා නිකන් ගහලා බලන්න පුළුවන් වැඩ කරනවා කියලා. වැඩ කරනවා සාර්ථකයි. එහෙනම් වීඩියෝ එක මෙතනින් නතර කරලා දෙයක් දැනගත්තා නම් ෂෙයා කරන්න ලයික් කරන්න thank you.